පෑන් පැය අලුත්වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. පුවත් ඉදිරිපත් කිරීම ශානක විතානගේ දෙසැම්බර් මස 29 වෙනි දින කාලගුණය. අලුයම් කාලයේදී බස්නාහිර සබරගමුව දකුණු මධ්‍යම සහ නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවල මිදුම් සහිත කාලගුණයක් ඇතිවන බැවින් රිය ධාවනයේදී වඩා සැලකිලිමත් වන්න. අලුයම් කාලයේදී සහ උදැසන කාලයේදී උතුරු මැද නැගෙනහිර මධ්‍යම වයිඹ පළාතේ අහස වලාකුළු වලින් බරව පවතින අතර නැගෙනහිර පළාතේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වේ. උදැසන කාලයේදී මුල්තිව් සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල වැසි ඇතිවේ. දහවල්ලකින් පසුව දිවයින පුරා තැනින් තැන අහස වලාකුළු වලින් බරව පවතින අතර මධ්‍යම නැගෙනහිර පළාත්වලත් දකුණු පළාතේත් ඇතැම් ස්ථානවලත් වයිඹ පළාතේ ඇතැම් ස්ථානවලත් වැසි හෝ මද වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණික තත්ත්වයක් ඇතිවේ. රාත්‍රී කාලයේදී දිවයින පුරා වැසි රහිත කාලගුණික තත්ත්වයක් ඇතිවේ. දිවයිනේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් 28ක් වන අතර වැඩි උෂ්ණත්වය කෝට්ටේ ඇඹිලිපිටිය සූරියවැව ආශ්‍රිත ප්‍රදේශවල සෙල්සියස් 34ත් 35ක් දක්වා උෂ්ණත්වය ඉහළ යයි. දිවයිනේ සාමාන්‍ය සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25-30 අතර පවතී. ඇතැම් ස්ථානවල පැයට කිලෝමීටර් 35-40 දක්වා සුළං බලාපොරොත්තු වේ. යාපනයේ සිට පුත්තල මහරහා බෙන්තුර දක්වා ගැඹුරු සහ නොගොබරු මුහුදු කලාපය තුල පැයට කිලෝමීටර් 45-55 අතර සුළං ඇතිවේ. පොතුවිල් සිට හම්බන්තොට දක්වා මුහුදු කලාපය තුල පැයට කිලෝමීටර් 35-45 අතර සුළං ඇතිවේ. දීවර සහ නාවික ප්‍රජාව සැලකිලිමත්ව අවධානයෙන් කටයුතු කරන්න. දිවයින වටා මුහුදු ප්‍රදේශ විටින් විට රළුවේ. චන්ද්‍රිකා දත්ත හරහා නවීනතම තාක්ෂණය ඔස්සේ මෙම කාලගුණික තොරතුරු රැස් කරන අතර විටින් විට හමන සුළඟේ වේගය අනුව මෙම තොරතුරු වෙනස් වීමේ හැකියාවක් පවතී. ඒ හේතුවෙන් අපගේ ඉදිරි අනාවක පිළිබඳව සැලකිලිමත් අවධානයෙන් සිටින්න.